සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා මේ එකතු වෙන්නේ අපේ channel එකේ තවත් අලුත්ම ෆිල්ම් රිවිව් එකක් එක්ක. අද මම ඔයාලට අරගෙන ආවේ ත්‍රාසය, භීතිය සහ අවසාන මිනිත්තු කිහිපය වෙනකම් හිත තද කරගෙන හුස්ම හිර වෙන සුළු කුතුහලයකින් බලන්න පුළුවන් වෙන සුපිරි ඉන්දියන් ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක්. IMDb සිනමා දර්ශකයේ 7.3ක් වැනි අතිශය ඉහළ අගයක් ලබාගන්න සමත් වුණු 2020 වසරේ රිලීස් වුණු වෙල්කම් හෝම් කියන මේ චිත්‍රපටය ඉන්දියාවේ ඇත්තටම සිදුවුණු අතිශය සාහසික සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු කතාවක්. එහෙනම් කතාබහ වැඩි නොකර අපි අද කතාව දිහාට යමු. Movie Blast සිනමා හිතන මිනිස්සුන්ට. මූවි එක පටන් ගන්නේ රාජ්‍ය නිලධාරියෙකු පාලු පිටිසර ප්‍රදේශයක තමන්ගේ රාජකාරී කටයුත්තක් කරමින් සිටින දර්ශනයකින්. දැඩි පිපාසයෙන් පෙළෙන මේ පුද්ගලයා තමන් ළඟ තිබුණු වතුර බෝතලය බැලුවත් ඒකේ වතුර ඉවර වෙලයි තිබුණේ. වතුර ටිකක් ඉල්ලගන්න හිතාගෙන ඔහු අසල තිබුණු හුදෙකලා අමුතු නිවසක් වෙත ඇවිදගෙන යනවා. වටපිටාවම මලානිකයි, නිශ්ශබ්දයි. පාළුවෙන් පිරුණු ඒ පරිසරයත් එක්ක මූවී එකේ තියෙන ඒ අඳුරු අන්සෙට්ලින් වයිබ් එක පළවෙනි සීන් එකේ ඉඳලම ප්‍රේක්ෂකයාට දැනෙන්න ගන්නවා. ඔහු හෙමින්ම ගිහින් ඒ දොරට තට්ටු කරනවා. ඒත් එක්කම නිවස ඇතුළින් කාන්තාවගේ අතිශය වේදනාකාරී අමුතු විලාප හඬක් ඇහෙන්න ගන්නවා. ඒ හඬත් එක්කම සීන් එකේ ටෙන්ෂන් එක පාරටම වැඩි වෙනවා. මේ ගෙදර ඇතුළේ මොකක් හරි මහා භයානක රහසක් සැඟවිලා තියෙනවා කියන හැඟීම පළමු දර්ශනයෙන්ම අපට කියාපානවා. ඊට පස්සේ කතාව වර්තමානයට කට් වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ අනූජා සහ නේහා කියන තරුණ ගුරුවරියන් දෙදෙනෙක්. අනූජට පාසලකට අලුතින් පත්වීමක් ලැබුණු පළවෙනි දවසේම තමයි ඇයට නේහව හඳුනගන්න ලැබෙන්නේ. ටිකෙන් ටික මේ දෙන්න අතර හොඳ හිතවත්කමක් ඇති වෙනවා. ඔය අතරේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබෙන නියෝගයකට අනුව සංගණන කටයුතු සඳහා මේ දෙන්නට එකට එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මුල් දවස්වල ඔවුන් සාමාන්‍ය ගම්වල තොරතුරු එකතු කළත් ඊළඟට ඔවුන්ට යන්න සිද්ධ වෙන්නේ කුබාලා කියන අතිශය පාළු හුදකලා ගමට. මේ ගම සාමාන්‍ය එකක් නෙවෙයි. මොකද මුළු ප්‍රදේශයටම තිබුණේ එකම එක නිවසක් විතරයි. ඒකත් ගන කැලෑවක් මැද හරිම මූසල විදිහට හුදකලා වෙලා තිබුණු තැනක්. ඒ පරිසරය දැක්ක ගමන් නේහගේ හිතට ලොකු අපහසුතාවයක් සහ බියක් දැනෙන්න ගන්නවා. ඇය අනූජට කියනවා අපි මේ ගෙදරට නොයා ආපහු හැරෙමු කියලා. ඒත් මෙච්චර දුරක් ආව නිසා වැඩේ ඉවර කරලම යමු කියලා අනූජා බල කරනවා. තමන්ගේ ජීවිතේ ගන්න භයානකම තීරණය මේක වෙයි කියලා ඔවුන් ඒ වෙලාවේ හීනකින්වත් හිතන්න නැතුව ඇති. ඔවුන් දෙදෙනා ගොස් දොරට තට්ටු කළාම ටික වෙලාවකින් දොර අරින්නේ තරුණ ගැබිනි කාන්තාවක්. ඇය හරිම අමුතු කිසිම හැඟීමක් නැති අජීවී ඇස් දෙකකින් මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. ජනසංගණන විස්තර අහද්දී ඇය දෙන උත්තර බොහෝම අසම්පූර්ණයි. වචන කිහිපයක් කියලා ඇය නැවතත් මහා නිහඬතාවයකට වැටෙනවා. ඇය තමන්ගේ නම ප්‍රේනා කියලා පවසනවා. ඔයාගේ සැමියා කොහෙද කියලා අනුජා අහපු ප්‍රශ්නෙට ඇය කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඊළඟට අනුජා ඇයගෙන් ඔයාට තවත් දරුවන් ඉන්නවද කියලා අහද්දී ප්‍රේනා දෙන උත්තරය හරිම භීතිකාමී. දරුවා ලැබෙනවා, අඬනවා, ඊට පස්සේ මැරෙනවා. ඇය ඒක කියන්නේ හරිම අද්භූත හිනාවකුත් එක්ක. මේ මොහොතේම ගෙදර ඇතුළෙන් මතුවන මහලු කාන්තාවක් ඉතාමත් සැකයෙන් සහ තරහින් ඔවුන්ව එතනින් පිටමන් කරනවා. එදා රෑ තමන්ගේ බෝඩිමට ආවත් අනූජගේ හිතට කිසිම සහනයක් තිබුණ නැහැ. ඇය ෆෝන් එකෙන් ගත්ත ප්‍රේනගේ පින්තූර දිහා ආයෙත් බලනවා. ඒ ඇස් ඇතුලේ තිබුණු මහා දරුණු වේදනාවක්. ප්‍රේනගේ ඇඟේ තුවාල කැලල් තිබුණු බවත් අනූජට මතක් වෙනවා. පහුවදා ඇය නේහට බල කරන්නේ ඒ ගෙදර ගැන මොකක් හරි ලොකු රහසක් තියෙනවා. ඒ නිසා ආයෙත් එහෙ යන්න ඕනි කියලා. නේහා අකමැති වුවත් අවසානයේ අනූජගේ බල කිරීමට ඇය එකඟ වෙනවා. දෙවැනි වරටත් ඔවුන් ඒ නිවසට යද්දී ඔවුන්ට මුලින්ම මුණ ගැහෙන්නේ බෝලා කියන සේවකයා. ඔහු මේ තරුණියන් දෙදෙනා දිහා බලන් ඉන්නේ ජීවිතයට ගැහැණු කෙනෙක් දැකලවත් නැති ගානට. අතිශය ක්‍රීපී බැල්මකින්.
ගේ ඇතුළට ගියාම ප්‍රේනා ගැන අහන්ති බෝලා පවසන්නේ ඇයට අසනීප බවයි. ඒ වෙලාවේ මහලු කාන්තාවගේ සංඥාවකට අනුව බෝලා ඇතුළට ගිහින් තවත් පිරිමියෙක් එක්කගෙන එනවා. ඔහු තමයි ගම්ෂාම්. මෙතැන් සිට කතාවේ සැබෑම ත්‍රිලර් පැත්තට දිගහැරෙන්න ගන්නවා. ගම්ෂාම් කියන්නේ වචනයක්වත් කතා නොකරන අතිශය බියජනක නිහඬියාවක් රකින මනුස්සෙක්. මහලු කාන්තාව පවසන්නේ ඔහු අවුරුදු 5ක් නිහඬ බාරයක් වෙලා ඉන්න බවයි. ප්‍රේනගේ දරුවා සති 14කට කලින් නැතිවුණු බවත් ඇය පවසන්නේ හරිම සාමාන්‍ය දෙයක් වගේ. මේ හැම දෙයකින්ම අනුජා සහ නේහා තවත් බියට පත් වෙනවා. ඔවුන් එතනින් ඉක්මනට පිටවෙන්න හදද්දීම ඔවුන්ගේ අවාසනාවට මහා ධාරානිපාත වැස්සක් පටන් ගන්නවා. වැස්ස පටන් ගත්තු ගමන්ම මහලු කාන්තාවගේ සහ ගම්ෂාම්ගේ මුහුණවල් වල අමුතු කුරිරු හිනාවක් මතු වෙනවා. ඔවුන් කෙතරම් උත්සාහ කළත් බයික් එක ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. වෙන කරන්නම දෙයක් නැති තැන ඔවුන්ට ඒ අඳුරු නිවසේ රාත්‍රිය ගත කරන්න සිද්ධ වෙනවා. රාත්‍රී කෑම වෙලාවේදීත් ගම්ෂාම් නේහගේ අත තදින් අල්ලාගෙන අහස දෙස බලා යාතිකා කරන තෙක් කෑම කන්න දෙන්නේ නැහැ. ප්‍රේනා කෑම කන්නේ හරියට ජීවිතයට කෑම කාල නැති සතෙක් වගේ. රෑ කාමරයට ආවට පස්සේ බෝලා වතුර අරගෙන එන මුවාවෙන් නේහා දෙස අසභ්‍ය විදියට බලමින් කරදර කරන්න හදනවා. බෝලා ගම්ෂාම්ගෙන් වැඳ වැටි ඉල්ලනවා තමන්ට ඒ කෙල්ලන් ළඟට යන්න අවසර දෙන්න කියලා. එතනදී මහලු කාන්තාව කියන කතාවෙන් ප්‍රේක්ෂකයා සම්පූර්ණයෙන්ම කම්පණය වෙලා යනවා. දැන් ඕකට කෙල්ලෙක් දුන්න නැත්තම් ඌ මෙහෙන් පැනලා යාවි. මහා වැස්ස වෙලාවේ ජනෙලෙන් පිටත බලන අනුජා දකින්නේ ඇඟ කිලිපොලා යන දර්ශනයක්. ගම්ෂාම් ටෝච් එකක් අරගෙන වත්තේ තියෙන ටකරම් මඩුවක් ඇතුළට මිනියක් වගේ දෙයක් ඇදගෙන යනවා. අනුජා වහාම නේහව ඇහැරවලා දෙන්නත් එක්ක හොර රහසේම ගෙදරින් පැනලා යන්න හැදුවත් හැම දොරක්ම පිටතින් අකුළු දාලායි තිබුණේ. අවසානයේ අනුජා නේහවත් එක් කරගෙන අර ටකරම් මඩුව පරීක්ෂා කරන්න යනවා. මලකඩ සහ කුණු ලේගඳ පිරුණු ඒ අඳුරු මඩුවේ බිම වැටිලා තිබුණේ මිනිස් ඇඟිල්ලක්. නේහා බයෙන්ම එතන තිබුණු ලයිට් ස්විච් එක ඔන් කරපු සැනින් ඔවුන් දකින්නේ හිතාගන්නවත් බැරි දර්ශනයක්. බිම ලේවිලක් මැද වැටිලා හිටියේ පණ අදින මනුස්සෙක්. ඔහු අනුජගේ කකුල තදින් අල්ලාගෙන උදව් ඉල්ලනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ෆිල්ම් එක පටන් ගද්දීම වතුර ඉල්ලගෙන ආව ඒ රාජ්‍ය නිලධාරියා. බියෙන් උමතුවන තරුණීන් දෙන්න කැලෑව දෙසට දුවන්න පටන් ගන්නවා. නමුත් අවාසනාවකට ඔවුන්ගේ ෆෝන්ස් මඩුවේ සහ කාමරේ මගහැරිලා තිබුණේ. වැස්ස සහ අඳුර නිසා පාර හොයාගන්න බැරුව ඔවුන් නැවතත් හොරෙන්ම නිවසට එන්නේ ෆෝන් එක ගන්නයි. නමුත් ඒ වෙනකොටත් ඔවුන් පැනලා ගිය බව ගම්ෂාම් දැනගෙන හිටියා. මහලු කාන්තාව පවසනවා මේ කෙල්ලෝ දෙන්න රෑ එළියට ගිහින් ඇවිත් කියලා. ඒ වචනයත් එක්කම ගම්ෂාම්ගේ නිහඬ වෘතය බිඳී ඔහුගේ දරුණු කෝපය පිටතට එනවා. ගම්ෂාම් සහ බෝලා පිහි සහ පොළු අරගෙන මේ දෙන්න පස්සේ දඩයක්කාරයෝ වගේ පන්නනවා. බේරෙන්න දුවන අනුජා සහ නේහාව ඉතාමත් අමානුෂික විදිහට අල්ලාගෙන ඔවුන් නැවතත් නිවසට ඇදගෙන ඇවිත් කම්බිකූරුවලින් තැලීමකට ලක් කරනවා. මෙතනින් පස්සේ ෆිල්ම් එක තවත් අසහනකාරී පැත්තකට හැරෙනවා. කතාවේ හෙළිවෙනවා මේ ප්‍රේනා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ගම්ෂාම්ගේම සම්බන්ධතාවයකින් උපන් ඔහුගේම දියණිය කියලා. ඔහු ඇයට වහලියක් ලෙස සලකමින් ඇයට උපදින දරුවන්ද මරා දමන මුර්ගයෙක්. කාමරයේ හිර කරලා ඉන්න වෙලාවේ අනුජා දකිනවා බිත්තියේ පුංචි උමගක් වගේ සිදුරක් තියෙනවා. ඔවුන් ඒකෙන් පැනගන්න උත්සාහ කළත් නැවතත් ගම්ෂාම්ට අහු වෙනවා. ගම්ෂාම් ලොකු ගලකින් නේහගේ ඔළුවට ගසා ඇයව අඩපණ කරනවා. අනුජා මඩුවේ සිටි රාජ්‍ය නිලධාරියා බේරා ගන්න හැදුවත් ගම්ෂාම් යකඩකූරකින් ඇන ඔහුව එතනදීම මරා දමනවා. අවසානයේ ගම්ෂාම් බෝලාට අවසර දෙනවා නේහා සන්තක කරගන්න. බෝලා ඇය වෙත එන දර්ශනවලින් මේ මිනිසුන්ගේ තිරිසන් ස්වභාවය උපරිමයෙන්ම පේනවා. නමුත් මේ තරුණියන් දෙන්න ලේසියෙන් පරාජ වෙන්න ලෑස්ති වුණ නැහැ. අනුජට මතක් වෙනවා මේ පවුල වන්දනාමාන කරන පිදුරු මඩුවේ ඉන්න හරකව. ඇය හොර රහසේම ගොස් ඒ පිදුරු මඩුවට ගිනි තියනවා. මහා ගින්නෙන් මුළු මඩුවම ඇවිලෙද්දී ගම්ෂාම් ඇතුළු පිරිස කලබල වෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ප්‍රේනාගේ සිත උණු වී ඇය නේහව නිදහස් කරනවා. ප්‍රේනා පවසනවා මගේ අම්මත් මෙයාට විරුද්ධ වුණ නිසා මෙයා අම්මවත් මැරුවා කියලා.
දැන් අනූජා සහ නේහා දෙන්නම නිදහස්. හැබැයි ඔවුන් මෙදා සැරේ පැනලා යන්නේ නැහැ. තමන්ට සිදුණු අමානුෂික වදහිංසාවලට පලිගන්න ඔවුන් ආයුධ අතට ගන්නවා. අනූජා මගරැක සිට බෝලාට පොල්ලකින් තදින් පහරදී ඔහුව එතනදීම මරා දමනවා. ඉන් පසුව ඇය ගම්ශාම්වද අඩපණ කර ගොඩනැගිල්ලේ ඉහලින් පහලට තල්ලු කර දමනවා. කැත්තක් අරගෙන නේහා පස්සෙන් ආපු මහලු කාන්තාවටද නේහා අතින් සිදුවන පහරදීමකින් ඇයද ජීවිතක්ෂයට පත්වෙනවා. මුළු සාහසික පවුලම එතනින් අවසන් වෙනවා. ඇත්තටම මේ වෙල්කම් හෝම් චිත්‍රපටය අවසානයේ පෙන්නනවා මේක ඉන්දියාවේ සැබෑවටම සිදුවුණු දරුණු මිනිස් ඝාතන සහ කාන්තා හිංසන ජාලයක් ඇසුරින් නිර්මාණය වූවක් කියලා. ඒක තමයි මේකේ තියෙන බියකරුම දේ. මේ වගේ අඳුරු සාහසික මිනිසුන් අදටත් අපිට නොපෙනී සමාජයේ ඉන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් අදට මම සමුගන්නවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ සුපිරි මූවි රිවිව් එකකින් ඉක්මනට හමු වෙමු. ඔයාලට සුබ දවසක්.